මේ ඉදිරියට එන්නා වූ කාල සීමාව ස්වභාවික විපත් වලින් වැඩි වෙන්නා වූ කාල සීමාවක් මේ ගෙවිගෙන යන්නා වූ කාල සීමාවේදී කඳුකරයේ ආසිත සිටින්නා වූ ජනතාව අවධානයෙන් සිටිය යුතු කාල සීමාවක් තමයි මේ ගෙවිගෙන යන්නේ. ඉදිරියේදී විදුලියේ බිඳ වැටීම්ද ඔබට දකින්නට ලැබේවි. දෙවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක පුද්ගලයන් 7000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර ගාල්ල මහනුවර නුවරඑළිය කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට නිකුත් කළ නායාමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. මේ අතර දැඩි සුළං තත්ත්වයක් සමග පෙරේදා රාත්‍රී 8 සිට අද පස්වරු 3 දක්වා කාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම් 61000කට අධික ප්‍රමාණයක් වාර්තා වූ බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නට. නානුඔය සමසෙට් වතුයායේ නායාමේ අවදානමක් හේතුවෙන් වතු නිවාසවල පදිංචිව සිටි පවුල් 28ක සමාජිකින් 120 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයක් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝවුඩ් මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියල්ල යන ප්‍රදේශවලට නිකුත් කළ නායාමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි.